හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් එකක් ගේන්න හිතුවා. ඉතින් ඔන්න අද මං අරන් ආවේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ සෙට් එකත් එක්ක මම ගිහපු ගාලු ට්‍රිප් එක ගැන. පාන්දර නැගිටලා ලෑස්ති වෙලා උදේ 6ට විතර හොස්ටල් එකෙන් පිටත් වෙන්න තමයි ඉතින් මේ හදන්නේ. ගාලු යමු කියලා අපි කතා කරලා තිබ්බේ ට්‍රේන් එකේ. ට්‍රේන් එකට ටයිම් තිබ්බේ උදේ 7ට විතර. හොස්ටල් ඉඳන් රත්මලාන ස්ටේෂන් එකට යන්නත් ඕන නිසා ඉතින් මගේ රෂ් එක නම් උදේ වරුව ටිකක් වැඩි වෙලායි තිබුණේ. Outfit check time. ගෙවල් වල ඉතින් කොච්චර වාහන තිබ්බත් යුනිවර්සිටියේ ඉන්න අපිට ගමනක් යන්න වුණාම Uber හරි Picme හරි පිට තමයි. මේ ඉතින් Uber එකක් දාගෙන රත්මලාන ස්ටේෂන් එකට දුවන මම. යාළුවෝ ටික නැංගේ කොටුවේ. මම මෙයාලත් එක්ක හරිම ට්‍රේන් එකට සෙට් වෙන්න ඕන නිසා තමයි මෙච්චර මේ රෂ් එකේ දුවන්නේ. ඔයාලට පේනවා ඇතේ මගේ රෂ් එකේ තරම මගේ අත වෙරුණ විදිහේ. අන්න ඉතින් දෙයනේ කියලා හරිම ට්‍රේන් එකට ගොඩ වුණා. මගේ ලැජ්ජශීලී යාළුවෝ ටිකත් අඳුර ගන්නකො එහෙනම්. කට්ටිය ඔක්කොම ඉතින් සෙමස්ටර් එක්සෑම් එහෙම ඉවර වෙලා ට්‍රිප් යන මූඩ් එකෙන් තමයි ඉතින් ඔන්න ඉන්නේ. ගාලට යනකම මුහුද තමා විව් එක. ලංකාව කොච්චරනම් ලස්සනද කියලාත් හිතනවා එහෙම දැක්කම. මුහුද හොළඟයි ට්‍රේන් එකේ පැද්දිලා ඒක කට්ටිය සින්දුත් කියන්න ගත්තම තිබ්බේ වෙනම ෆන් එකක්. එක සින්දුවක් ඉවර වෙද්දි තව සින්දුවක්. ට්‍රේන් එකේ යන කට්ටියට නම් ෆ්‍රී කොන්සර්ට් එකකට ගියා වගේ තියෙන්න ඇති. මොහොද ඉතින් මගේ ආසම විව් එක. අන්න මාරම සතුටකින් තමයි මේ ට්‍රිප් එක නන්නේ ඔන්න ඉතින් යන්න පටන් ගත්තම. ඔන්න ඉතින් සෙට් එකේ කොල්ලෙට මල් කට්ටකුත් ගැහුවා එහෙනම්. මොන වුණත් ලස්සනට තිබ්බ හැබැයි. මේ පාස් කරන්නේ පූස් එක්කත් එහාට අරන් යන්න හොඳ නෑ කියන බෙන්තර පාලම. අපේ දකුණු ජනතාව නම් ඉතින් ඒ කියමන ගැන අපිත් එක්ක වාදකුත් ගියා. මේ පේනවනේ ඔන්න what's in my bag vlog එකත් කරා එහෙනම්. හැබැයි මේ version එකේදී කෙල්ලොන්ගේ බෑග් අරගෙන කොල්ලෝ තමයි මේ vlog එක කරන්නේ.
පේනවනේ මාර කුතුහලයක් තමයි ඉතින් තියෙන්නේ. ඔන්න පළවෙනි ප්‍රොඩක්ට් එක සන්ස්ක්‍රීන්. ඊට පස්සේ සන්ග්ලාසස්. ඔන්න කෙල්ලගේ පර්ස් එකකුත් හම්බ වූ වගයි. හැබැයි ඉතින් කාසෙ තමා වැඩිපුර නම් ඉතින් තිබිලා තියෙන්නේ නේද? ඔය ඉතින් ඇස් පේන්නේ නැතිවට දාන කන්නාඩි. ෆයිනලි ලිප්ස්ටික් එකක් හම්බ වූ වගයි. අපි නම් හිතුවේ ගාගනි කියලා. හැබැයි ඉතින් ගාගත්තේ නැහැ. පැය 4ක විතර ට්‍රේන් එකේ ගමනකින් පස්සේ අපි බැස්සේ උණුවටුනේ. ජීවිතේ පළවෙනි වතාවට කන්දක් නැගලා පල්ලමක් බැහැලා එහෙම බීච් යන්න තමයි මේ හදන්නේ. අනේ මට බීච් සාමාන්‍යයෙන් තියෙන්නේ ඉතින් තනි තලාවකනේ. මෙහෙම ඉතින් මම බීච් එකට ගියාමයි. හැබැයි ඉතින් ඒකත් මාරම ෆන්. මොකද ඉතින් යාළුවොත් එක්කනේ ගියේ. මගදී මම රෙකෝඩ් කරන එක නතර කරා. මොකද නැත්තම් එක්ක මම බිම නැත්තම් කැමරාක බිම. ෆයිනලි මේ තමයි ජංගල් බීච්. 360 view එක දැක්කට පස්සේ නම් හති දාගෙන ආවත් කමක් නැහැ කියලා හිතුණා. ඔන්න චුටි බව්ව මල්ලි කෙනෙකුත් හම්බුණා. එයා ඔය බලන් ඉන්නේ අර අංකල් අතු ගන්න දිහා. ෂොයි නේද? ටඩා! අන්න ගියපු සෙට් එක. යප්! අන්න ඉතින් මම කලින් කිව්වා වගේ ආයෙත් පික්නික්. මොහොත ඇත වෙනකන් නටලා දැන් අපි මේ යන්න හදන්නේ ගාලු කොටුව පැත්තට.
කොටුට ආව ගමන් ඉතින් ඔන්න ලන්ච් එකට තමයි ගියේ. ට්‍රේන් එකේ ඇවිල්ලා මොහොතේ නටලා ගෝල් ෆෝට් එකට එද්දි ඉතින් කට්ටියටම හොඳටම බඩගිනි වෙලා හිටියේ. මේ රෙස්ටොරන්ට් එකේ කන්න තිබ්බේ නුවර්ගස්සට ඉඳගෙන. ඒකෙන්ද මාරම කූල් පරිසරයක් තමයි එතන තිබ්බේ. ඔන්න ඉතින් කෑමත් ආවා. මම ඔඩර් කරේ Thai chicken and prawn rice. ඒක හරිම රසට තිබ්බා. උදේ රෂ් එකත් හින්දා කන්න බැරි වුණ මට නම් ඔන්න ඉතින් ඒක කෑවට පස්සේ අලුත් පණක් ආවා වගේ. කට්ටිය කාලා බිල් ඉවර වෙලා ඔන්න ගමන් මහන්සියත් අරගෙන මේ යන්නේ ගාලකොටුව බලන්න. මේ ඉතින් මගේ බ්ලොග් එක උදෙසා උපරිම සහයෝගය දක්වන මගේ යාළුවෝ පිරිස. මෙන්න තවත් යාළුවෙක් හම්බුණා. මේ සැරේ නම් ඉතින් පූස් මල්ලි කෙනෙක්. ඔන්න ලයිට් හවුස් එක බලන්නත් ආවා එහෙනම්. කට්ටිය මට බෑ කියාගත්ත ගමන් ඉතින් මේ යන්නේ. මොකද ඒ වෙලාවේ හරියම සැරයි යවුවා. පේනවනේ සරණාගතය ටික වගේ ඉන්න හැටි. ඔන්න ළමයි ගෝල් ෆෝට් එකේ ඉඳන් පේන 360 view එක තමයි මේ. හරිම ලස්සනයි නේද? ලංකාවේද කියලාත් හිතෙනවා. අපේ සෙට් එකේ මාළි කෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා ඉවරලා තිබ්බලු මගේ පුතාට ගෝල් ෆෝට් එකට නම් නගින්න එපා හුලඟට ගහගෙන යයි කියලා. ඇත්ත තමයි මාරම හුලඟක් එන්නේ. මට කැමරා එකත් අල්ලගෙන පුදුම අමාරුවක් තිබ්බේ. එහෙමයි කියලා මෙච්චර ලස්සන view එකක් නොබල ඉන්න බෑනේ නේද guys? view එක දිහා බලාගෙන ඉඳි නම් හිතුනේ යුනිවර්සිටි එකේ exams assignments නැතුව මේ වගේ තැනක තනි වෙලා ඉන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා. මේ ඉතින් ඕනෙත් දේවල් හොයන්න යන මගේ යාළුවෝ සෙට් එක. ඔය බලන්න යන පාතරොංග ගොඩාවක්.
ගෝල් ෆෝට් එකේ තිබ්බ කැන්ඩල් ෂොප් එකෙන් ඔන්න ගෙදර අයටත් ගත පොඩි දෙයක් ගෙනියන්න. ඔන්න අපේ ආසම වැඩේ යාළුවෙක්ව බයිට් කිරීම. මේ අය ඉතින් වොෂ්රූම් ගිහින් එනකොට අනිත් කට්ටිය ඔක්කොම මිසි. මේ ඉතින් 4 කල්පනා කර කර හොයන වන්නවා අපි කොහෙද ගියේ කියලා. අපි ඇංගිලා හිටියේ. පොඩි දෙයටත් බය වෙන කොල්ලා. පව් ඉතින් මොනා වුණා. දිගටම ඇවිදගෙන කොහෙද යන්නේ කියන එක තමයි අපිටත් හිතා ගන්න බැරි වුණේ. තව චුට්ටක් මිස් වුණා නම් අඬලා. අනිත් කටේ නම් ඉතින් හැබැයි මාරම ෆන්. මේ පේන්න තියෙන මහින්ද රාජපක්ෂ පැවිලියන් එක. ඔන්න අපේ දකුණු යාළුවන්ට සමුදේලා අපි ආයෙත් කොළඹ යන්න තමයි බස් එකට නැගින්නේ. ගාලමා කුමරු බාසගෙන නැංගලා ඔන්න ඉතින් ගාලට සමුදෙන්න තවා මේ සූඩානු. ඉතින් එහෙනම් ගාල අපි ගියා. දාලා යන්න හිතෙන්නේ නෑනේ මුහුද දැක්කම හරිම ලස්සනයි. මගෙන එකන් ඉතින් මම නම් හොඳ නිින්දක් දාගෙන ගියේ. පැය 2:00කට විතර පස්සේ මා කුමර බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සා. දැන් ඉතින් රෂ් එක තාත්තව හොයාගන්න තමයි. මොකද ඉතින් ගෙදර යන්නත් එපා. ෆයිනලි තාත්තගේ වාහනේ නැංගා. ඉතින් මේ ට්‍රිප් එක මම මාරම එන්ජොයි කරා. මොකද ඉතින් මාස ගානක ඇකඩමික් ප්‍රෙෂර් එකෙන් පස්සේනේ මේක හම්බුනේ. එක්සෑම්, අසයින්මන්ට්, ලෙක්චර්ස් ඒවා මේ ඔක්කොම අමතක වෙන්න මේක නම් මාරම වටිනවා. මේ ඉතින් ගෙදර යන්නේ මාසයකට විතර පස්සේ. ගෙදර ගිහිල්ලා සති 2ක් විතර වැකේෂන් ඉඳලා ආපහු එන්න ඕනේ ඉතින් ඊළඟ සෙම් එකට. ඒත් මම නම් ඉතින් හැම පොඩි වෙලාවක්ම එන්ජොයි කරන්න තමයි බලන්නේ. මොකද අර කියමුණකුත් තියෙන්නේ අපි ආමග කෙටි යා යුතු මග දොරයි කියලා. ඔන්න ඉතින් ගෙවල් පැත්තට හැරෙව්වා. ගෙදර යද්දි නම් ඉතින් 12 විතර වුණා.
ඔන්න ඉතින් අද ව්ලොග් එකත් ඉවරයි. තව ව්ලොග් එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.